ලෝකයක් දන්න රත්තරන් පාට ගාලා තියෙන දඹුල්ලේ පිළිමේ මේ දවස්වල සුදු පාට වෙනවා. ඒ ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න. ඈත පේනවා. ඉතින් මෙතනින් තමයි බුද්ධ ප්‍රතිමා වහන්සේ මුලින්ම සුදු කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඇයි කියලා කිව්වොත් දඹුල්ල පිළිමේ සුදු කරන්නේ අලුතෙන් මේ රන් ආලේප කරන්න. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිලියන පිරිසක් ලෝකවාසී සැදැහැවතුන් මේ පිළිම වහන්සේ වන්දනා කරන්න දඹුල්ලට එනවා. ඉතින් මේ පිළිමේ අද මේ වන විට පින්තාරු කරන්න කටයුතු මූලික කටයුතු තමයි සිදු වෙමින් තියෙන්නේ. ඉතින් බලන්න යන්න අවස්ථාවක් ලැබුණා. මේක මං හිතන්නේ මටත් සතුටු අවස්ථාවක්, දුර්ලභ අවස්ථාවක්. ඉතින් මේ දුර්ලභ අවස්ථාව විඳ ගන්න එන්න මගෙත් එක්ක. මේ නිමග නිකන් තියලා තියෙන නේදයි? මේ රන්ගිරි දඹුල්ල උයන්වත්ත රාජමහා විහාරස්ථානයේ වැඩ සිටින දකුණු ආසියාවේ සුවිශාලතම රන්නාලේපිත ධර්මචක්‍ර මුද්‍රාවෙන් වැඩ සිටින පිළිම වහන්සේ සිරිපතුල් අසල තමයි මේ වෙලාවේ මම ඉන්නේ. ඉතින් මේක ලොකු වෙහෙසකර කාර්යයක්. දින ගණනාවක් මාස ගණනාවක් තිස්සේ මේ වැඩේ මෙතන වෙනවා. ඉතින් උතුම් වෙසක් පුර පසළොස්වක පොහොයට කලින් මේ සුදු පහට ගැන්වෙන මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ රන් ආලේප කරන්න සූදානම්. මෙතනට ආවට පස්සේ ඒ අමුතු හැඟීමක් දැනෙනවා. ඉතින් මේ අවස්ථාව හරි දුර්ලභයි. මේ පිළිමේ වහන්සේ මේ තැනට එන්න ගොඩක් අයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ පිළිමේට මම හිතන්නේ සුවිශාල මුදලක් වැය වෙනවා රන් ආලේපිත කරන්න. මම දැක්ක පල්ලෙහා තියෙනවා මේ ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි මේ බුදු පිළිමේ දකින්න හැම කෙනෙකුටම දෑත් එකට එකතු වෙලා වන්දනාමාන කරන්න හිතෙනවා. ඉතින් රට මැද මේ සුවිශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ පින්තාරු කිරීම වෙනුවෙන් ඔබටත් දායක වෙන්න පුළුවන් කියන පණිවිඩයත් මේ වීඩියෝ එකේ මට ඔබට කියන්න හිතුණා. මොකද පල්ලෙහා ඒ සම්බන්ධව තොරතුරක් තිබුණා. ඉතින් තිරේ පල්ලෙහාන් හෝ මේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් හරි මම වීඩියෝ එකේ දාන්නම් කොහොමද මෙහි කොටස්කරුවෙකු වෙන්නේ කියලා. ඉතින් මේ පණිවිඩය අහලා ඔබ මේ පිළිමේ පින්තාරු කරන්න කොටස්කරුවෙක් වෙනවා කියලා කියන්නේ මටත් මේ පින් අනුමෝදන් වෙයි. මේ කැමරාව අල්ලගෙන ඉන්නා වගේ සහෝදරය අනුරයටත් ලොකු පිනක් වෙයි. ඉතින් මේ කටයුතු කරන හැමෝටම ලොකු පිනක් වෙයි. ඉතින් ඒ පින අනුමෝදන් කරගන්න ඔබත් කොටස්කරුවෙකු වෙන්න කියලා සදහැසිතින් යුතුව ඔබට ආරාධනා කරනවා මම මේ කරන වීඩියෝ එක ඇතුලේ. ඉතින් මේ කාලේ දඹුල්ලට ආවොත් පිළිමේ මේ විදිහට තමයි දකින්න තියෙන්නේ. ඔබට ආරාධනා කරනවා මේ පිළිම වහන්සේ නරඹන්න ඔබ එනවා වගේම. ඉතින් මම මතක් කළා වගේ දායකත්වයක් එක් කරන්න පුංචි බයකුත් තියෙනවා. ඉතින් කකුල් එක ටිකක් වෙවුලනවා. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, දන්න කියන අයට යවන්න කියන මතක් කිරීමත් කරනවා. ඉතින් මේ දුර්ලභ අවස්ථාව මට උදා කරලා දුන්නු අපේ පන්සලේ කණුනායක හාමුදුරන් වහන්සේ නමස්කාර පූර්වක ස්තුතිය පොද කරනවා මේ වීඩියෝ එක වෙලාවේ. ඉතින් මේ අත්දැකීම ඔබට කියන්න තමයි අනුරයටත් වටත් ඕමනා කරලා තිබුණේ. එහෙනම් අපි හිමීට බහින්න. වීඩියෝ ෂෙයා කරන්න. එක විල්ලිමයි තියෙන්නේ. ඒක විතරයි. බොහොම ස්තුතියි.